හායි රසම රසට පොලොස් මැල්ලමක් හදමුද? එහෙනම් එන්නකෝ. පොලොස් ටික මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්න. ඔයාලා දන්නවනේ පොලොස් කපන්න. මම නම් මේක පැකට් එකක් තමයි ගත්තේ. පොලොස් ටික වැහෙන ගානට වතුර දාගෙන ඒකට කහ කුඩු ටිකක් ඒත් එක්කම ලුණු කුඩු ටිකක් ලුණු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ඒත් එක්කම අමුතුන පහ ටිකක් එකතු කරගන්න. පොලොස් කියන්නේ ඉතාමත්ම ගුණ කෑමක්. මේ පොලොස් වලින් ලේ වඩවනවා. ඒත් එක්කම විටමින් D තියෙනවා. කිරි දෙන අම්මලාට ගර්භණී මව්වරුන්ට ගොඩක් හොඳ කෑමක් තමයි පොලොස්. දැන් අපි මේ පොලොස් ටික තම්බ ගන්න ලිපේ තියලා ඒකට රම්පේ කෑල්ලක් දාගන්නවා. ඊට පස්සේ ඔක්කොම හොඳට කලවම් කරලා විනාඩි 10ක් විතර මේක හොඳට තම්බ ගන්නවා. එතකන් අපි සම්බෝලේ හදාගමු. මම මේකට දාගන්නේ අමු මිරිස්. ඔයාලා ළඟ තියෙනවා නම් කොච්චි, නයි මිරිස් ඕනම එකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට සුදු ලුණු බික් 5ක් 6ක් විතර මම දාගන්නවා. මේ ටික හොඳට අපි තලා ගන්නවා. ඔයාලට තියෙනවා නම් බ්ලෙන්ඩර් එකකට දාගෙන කොටා ගන්නත් පුළුවන්. මේ ටික හොඳට කොටා ගත්තට පස්සේ මම මේකට එකතු කරන්නේ පොල්. ඔයාලා ගන්න පොලොස් ප්‍රමාණය අනුව ඔයාලා පොල් මැල්ලුම හදා ගන්න ඕනේ. දැන් මම මේකට කුරුඳු කෑල්ලකුත් දාගෙන පොල් ටිකක් දාගෙන හොඳට කොටා ගන්නවා. ඒත් එක්කම ගම්මිරිස් හැන්දක් විතර දාගන්නවා. ගම්මිරිස් වැඩි දාගන්න එපා, පොඩි ප්‍රමාණයක් දාගන්න. මෙන්න මේ ගාන වෙනකන් ඔයාලා සම්බෝලේ හදාගන්න. මෙන්න මේ විදියට. දැන් ගිහින් බලමු අපේ පොලොස් එක තැම්බිලාද කියලා. ඔන්න අපේ පොලොස් එක හොඳට තැම්බිලා තියෙන්නේ. වතුර ගතිය පොඩ්ඩක් තියෙනවා. ඒකට කමන්නේ. අපි දැන් මේ පොලොස් ටික හොඳට චුට්ටක් වෙලා මේ වතුර ටිකත් හිඳෙනකන් තියාගෙන අපේ පොල් ටික මේකට එකතු කරගන්නවා. පොල් ටික එකතු කරගන්නකොටත් ලිප් ඕෆ් කරගන්න එපා. අපි මේ ටිකත් මේ විදිහටම මැලවෙන්න දෙමු. පොඩි වෙලාවක් ලිපේ මේ විදිහටම තියාගෙන අපි මේක තෙල් දාගන්න යනවා. මේක ලිපෙන් අයින් කරගන්නකොට හොඳට වහලා පැත්තකින් තියාගන්න. ඊළඟට අපි අපේ පොලොස් ටික තෙල් දාගමු. තෙල් දාපුවාම තමයි ටිකක් රස. එහෙම නැතුව වුණත් ඔයාලට කන්න පුළුවන්. ඉස්සෙල්ලාම තෙල් ටිකක් දාගෙන අපි ඒකට අබ ටිකක් දාගන්නවා. අබ ටික හොඳින් පිපිරලා එනකොට මම මේකට දාගන රම්පේ. ඔයාලා ළඟ තියෙනවා නම් කරපිංචා වුණත් දාගන්න පුළුවන්. ඒකටම ලුණු ටිකකුත් දාගෙන සුදු ලුණු ටිකකුත් දාගන්නවා. මේ ටික හොඳට කලවම් කරලා පොඩි වෙලාවක් බැදෙන්න දෙන්න. අපේ ලුණු ටික බැදීගෙන එනකොට මම මේ දාගන්නේ කෑලි මිරිස් ටිකක්. කෑලි මිරිස් ටික පොඩි වෙලාවක් බැදෙනකොට අපි පොලොස් ටික එකතු කරගමු. මතක ඇතුව මේ ටික හොඳට කලවම් කරගන්න ලිපේදිම. මේ ටික හොඳට කලවම් කරලා විනාඩි 5ක් විතර ආයෙමත් පොඩි වෙලාවක් තැම්බෙනකම් වහලා තියන්න. මෙන්න මේ විදිහට තියෙනවා අපේ පොලොස් එක හැදුනහම මේක මාරම රසයි. එහෙනම් ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න කොහොමද රස කියලා. ඔයාලත් හදලා බලලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා හදපු පොලොස් මැල්ලුමේ. එහෙනම් ගිහින් එන්නම්. බයි. මේ වගේ රස රෙසිපි දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න.